නිවසක් මිලදී ගැනීමේදී නැත්නම් ඉඩමක් මිලදී ගැනීමේදී අපිට මේ හිමිකම නැත්නම් මේ දේපල අයිති කර ගැනීමේ ක්‍රියාවලියේදී ඊටම සුරක්ෂිතව නීත්‍යානුකූලව මේ ක්‍රියාවලියේ යෙදෙනකොට මේ පිළිබඳව අපිට ඒ ගැටලු නිරාකරණය කරගන්න නැත්නම් මේ ක්‍රියාවලියේදී අපිට සහයෝගය දෙන කන්වින්සර් කෙනෙක් නැත්නම් මේ කන්වින්සින් ක්‍රියාවලිය ගැන තමයි ඔන්න අපි අද කතා කරන්න යන්නේ. ඔව් ඉතින් කන්වින්සින් ක්‍රියාවලිය ගැන කතා කරනකොට මේ කන්වින්සින් ක්‍රියාවලියට කොච්චර කාලයක් යනවද? එතකොට මේ ක්‍රියාවලියේදී කන්වින්සර් කෙනෙක්ගේ බාරදූර කටයුත්ත මොකක්ද? ඒ වගේ මේ සඳහා අපිට යන වියදම, ඒ කියන්නේ අපි නිවසක් මිලදී ගැනීමේදී කන්වින්සින් ක්‍රියාවලියේදී අපිට යන වියදම, ඒ වගේම ෆ්‍රී හෝල්ඩ් සහ ලීස් හෝල්ඩ් දේපළවල තියෙන වෙනස, ඒත් එක්කම chain properties මම හිතන්නේ ඔබ හැමෝටම තියෙන නැත්නම් වැඩිපුර දෙනෙක් කතා කරන ගැටලු වලට මුහුණ දෙන ප්‍රශ්නයක් තමයි chain properties. ඉතින් අද අපි ඒ ගැනත් කතා කරනවා. හොඳයි. ඉතින් සාකච්ඡාව පුරාවටම රැඳිලා ඉන්න විශේෂයෙන්ම ඔන්න අද මතක් කරනවා මේ ගැටලු ඉතාම සරලව ඔබට පැහැදිලි කරලා දෙන කෙනෙක් අද මාත් එක්ක සුපුරුදු පරිදි එකතු වෙලා ඉන්නවා. ඒ තමයි Unique Solicitors ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂක ඉන්දික කොමලගේ මහත්මයා අදත් අපිත් එක්ක එකතු වෙනවා. ආයිබෝවන්. ආයිබෝවන් ශානි. කන්වින්සින් ක්‍රියාවලියේදී කන්වින්සර් කෙනෙක්ගේ බාරදූර වැඩ කටයුතු නැත්නම් ඔහුගේ මූලික අරමුණ කුමක්ද? ඉතාමත් හොඳ ප්‍රශ්නයක්. ඒකම ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක්. මොකද හේතුව සොලිසිටර් කෙනෙක්. එහෙම නැත්නම් ඔයා කිව්වා වගේ කන්වින්සර් කෙනෙක් ළඟට ගියාම ප්‍රොපර්ටි එකක් ගන්න ක්ලයන්ට් කෙනෙක්. ඒ සොලිසිටර් තමයි ඒ ප්‍රොපර්ටි එක සම්බන්ධයෙන් සියලුම නීති ප්‍රශ්න හොයලා ඒ ක්ලයන්ට් කිසි ප්‍රශ්නයක් නැතුව ගයක් කරන් දෙන්නේ. ගයක් අපිට එකපාරට සෙලර්ගේ පැත්තෙන් සොලිසිටර් ඩොකියුමන්ට්ස් එව්වහම එකපාරටම ඒක පිළිගන්න බෑ. අපි ඒව චෙක් කරන්න ඕනේ. එහෙම නැති වුණොත් අපේ ක්ලයන්ට් අපිට හොඳ ප්‍රොපර්ටි එකක් අරගෙන දෙන්න බෑ. මොකද වැඩියෙන්ම මම හැමදාම කියන දෙයක් තමයි මගේ ක්ලයන්ට්ස්ලාට ගන්නකොට අපි හිතන්න ඕනේ විකුණන්නත් පුළුවන් විදියට ප්‍රශ්න නැති ගයක් ගන්න. අන්න ඒක තමයි සොලිසිටර් කරන්නේ. ඉතින් ඉන්දික මහත්මයා අපිට පැහැදිලි කරන්න මේ කන්වින්සින් ක්‍රියාවලියට සාමාන්‍යයෙන් කොච්චර කාලයක් යනවද? සාමාන්‍යයෙන් පිළිගත් සම්ප්‍රදාය තමයි අපි කතා කරන්නේ හැමෝම 8 to 12 weeks කියලා. නමුත් දැන් වෙනකොට ක්ලයන්ට්ස්ලා අපේ ළඟට එන්නේ අපේ වැඩ කරන දැනගෙන අපි කොහොමද වැඩ කරන්නේ කියලා. එකක් තමයි ප්‍රොපර්ටි එක හොඳටම ගන්න එකට අමතරව ක්ලයන්ට්ස්ලාට ඕනේ ක්වික් සර්විස් එකක්. ඉස්සර වගේ නෙමෙයි. ඒ නිසා ඇත්තටම සොලිසිටර් කෙනෙකුට පුළුවන් ඔය තියෙන සම්ප්‍රදායික මතය නැති කරලා ඇත්තටම 6 to 8 weeks වලින් වගේ ගියක් ගන්න. ඇත්තටම කියනවා නම් සමහර ගෙවල් අපි 4 weeks වලට තරම් දීලා තිනවා. හැබැයි අනිත් පාටිස් අපිට ඒවට උදව් කරන්න ඕනේ. එහෙම කරොත් ඔය 8 to 12 weeks කියන සම්ප්‍රදාය කඩ කරලා අපි ගොඩක් වෙලාවට ඩීල් කරන්නේ අපේ ප්‍රොපර්ටි අපේ සොලිසිටර් ෆර්ම් එකේ ඒ විදිහට තමයි. කන්වින්සින් ක්‍රියාවලියේදී සාමාන්‍යයෙන් අපි කතා කරොත් මොකද්ද පියවර? ස්ටෙප් බයි ස්ටෙප් අපි කතා කරමු. අපේ ක්ලයන්ට් කැමති වුණාට පස්සේ අපි බයි කරනකොට එස්ටේට් ඒජන්ට් ඔෆර් එකක් දෙනවා බයර්. ඒ කියන්නේ පර්චේස් කරන කෙනා. එතකොට එස්ටේට් ඒජන්ට් කරන්නේ වෙන්ඩර්ත් එක්ක කතා කරලා ඒක ඔෆර් එක පිළිගත්තොත් එතෙන්දී එස්ටේට් ඒජන්ට් කෙලින්ම මෙමොරන්ඩම් ඔෆ් සේල් කියලා ඒක අපි කියනවා සර්කියුලේට් කරනවා කියලා. ඒ කියන්නේ පාටිස් වලට යවනවා. ඒ කියන්නේ බයර්ගේ සොලිසිටර්ටත් සෙලර්ගේ සොලිසිටර්ටත් යවලා ක්ලයන්ට්ස්ලාටත් ඒකේ කොපිය යවනවා. එතෙන්දී තමයි පළවෙනි ස්ටෙප් එක වෙන්නේ. හැබැයි ඊට පස්සේ සෙලර්ගේ සොලිසිටර් තමයි සාමාන්‍ය මුලින්ම බයර්ගේ සොලිසිටර්ට ලියන්නේ. කොහොම වුණත් අපි ඇත්තටම අපේ ෆර්ම් එකේ වෙන්නේ මොකද අපි සෙලර් වෙනකන් ඉන්නේ. මොකද අපේ ක්ලයන්ට් ගේ ඉක්මනින් ගන්න ඕන නිසා අපිම මුලින් ලියුම ලියනවා. පළවෙනි මේ කමියුනිකේෂන් කරනවා. එතකොට ඒම කරන්නේ මේ වැඩේ ඉක්මනින් කරගන්න. ඒක තමයි පළවෙනි ස්ටෙප්. ඊට පස්සේ වෙන්නේ සෙලර්ගේ සොලිසිටර් ඩ්‍රාෆ්ට් කොන්ට්‍රැක්ට් පැක් එක එවනවා. ඒකට අයිති වෙනවා කොන්ට්‍රැක්ට්ස් ඒකම ඒ සෙලර්ගේ ඩීඩ්ස් එක නැත්නම් අපි සිංහලෙන් කිව්වොත් ඔප්පු ටික ඒ සියලුම දේවල් අපිට එවනවා. එවුවට පස්සේ අපි මුලින්ම කරන්නේ සර්චස් ඇප්ලයි කරනවා. මොකද සර්චස් වලට ටික කාලයක් යන නිසා මොකද ගේ ඉක්මනින්ම ගන්න උදව් කරන්න. ඊට පස්සේ අපේ ඩොකියුමන්ට්ස් බලලා අපි ඒවෙන් නීතිමය ප්‍රශ්න අපි තියනවා දැක්කහම අපි අනිත් පැත්තට ඒවා ඒකට කියන අපි ඉන්ක්වයරිස් කියලා අපි ඉනිෂියල් ඉන්ක්වයරිස් කියලා අතරම කියන්නේ ඒව රේස් කරනවා අනිත් පැත්තට යනවා. ඊට පස්සේ ඒගොල්ලොන්ගේ උත්තර අපිට ලබා දෙනවා ඒවට හරියන නීතිමය. අපි සැටිස් වුණොත් තමයි
ඊළඟ ෆයිනල් ස්ටේජ් එක දෙවෙනි ස්ටේජ් එක නැත්නම් එක්ස්චේන්ජ් ඔෆ් කොන්ට්‍රැක්ට් වල යන්නේ සර්චස් බලලා මෝගේජ් එකකුත් තියනවද කියලා දැනගෙන. මේ ක්‍රියාවලිය සංකීර්ණ නිසාම ඩිලේස් නැත්නම් ප්‍රමාද වීම සිද්ධ වෙන්නට පුළුවන්. ඉතින් අපි අහලා බලමු ඉන්දික මහත්මයාගෙන් කොහොමද මේ ඩිලේස් නැත්නම් මේ ප්‍රමාද වීම අපි මග හැරගන්නේ කියලා. මට කියන්න පුළුවන් ප්‍රශ්න ඉෂුව 4ක් පහක් ගැන. පළවෙනි එක තමයි සොලිසිටර්ට ඉන්ස්ට්‍රක්ට් කරගමම තමන්ගේ සොලිසිටර් දැනගන්න ඕනේ ඉක්මනින්ම සර්ච් ඇප්ලයි කරන්න. මොකද සර්ච් වලට ටික කාලයක් යනවා. සමහර වෙලාවට 2 weeks වෙන්නත් පුළුවන්, 4 weeks වෙන්නත් පුළුවන්, 6 weeks වෙනවා. ඒක පදනම් වෙන්නේ ඒ local authority එකත් එක්ක. ඒ නිසා මුලින්ම ඒක සර්ච් ඇප්ලයි කරන්න ඕනේ. දෙවෙනි එක තමයි තමන්ගේ සොලිසිටර් ඒ අතරේ සර්ච් එකකම් බලන් ඉන්නේ නැතුව කල් දාන්න නැතුව ඉනිෂියල් ඉන්ක්වයරිස් ඉක්මනින්ම හදලා යවන්න ඕනේ සෙලගේ සොලිසිටර්ගෙන් ප්‍රශ්න වලට උත්තර ගන්න. මොකද එතකොට අපි සර්චස් එනකොට අපිට අවශ්‍ය ලොකු ප්‍රශ්න ප්‍රමාණයක් අපි කවර් කරලා ඉවතයි. එතකොට ඒක තව එක. ඒකම ඔයා දැනගන්න ඕනේ ඒ අතරම තමන්ගේ මෝගේජ් එකත් රෙඩි කරගන්න. ඔය මොනව නැති වුණත් මෝගේජ් එක නැති වුණොත් ප්‍රොපර්ටි එක ගන්න බැරි වෙනවා. ඒකම තව ඉෂුව එකක් තියෙනවා ලොකුම ඉෂුව එකක්. ඔයා ගන්න ඉස්සෙල්ලා හිතන්න ඕනේ මම මේ ගන්නේ චේන් ෆ්‍රී එකක් ප්‍රොපර්ටි එකක්ද එහෙම නැත්නම් චේන් එකක් තියෙන ප්‍රොපර්ටි එකක්ද. මොකද චේන් එකක් තිබුණොත් මගේ නැත්නම් බයයි සෙලයි කොච්චර හොඳට වැඩ කරත් කොච්චර ඉක්මන් වුණත් සොලිසිටර්ස්ලා කොච්චර ඉක්මන් වුණත් අනිත් චේන් එක හරියනකම් චේන් ප්‍රොපර්ටි යනකම් අපිට කරනවා. එතකොට මේක ලොකු ඩිලේ එකකට හේතුවක් වෙනවා. ඒ නිසා මේ දේවල් තමයි මුලින්ම ක්ලයන්ට් දැනගන්න ඕනේ. ඒකම ඊට වඩා අමතරව දැනගන්න ඕනේ තමන්ගේ සොලිසිටර් ක්වික් සර්විස් එකක් දෙනවද කියලා. ඇයි ප්‍රොපර්ටි සර්ච් එකක් අපි කරන්නේ? ඇයි වැදගත් වෙන්නේ ප්‍රොපර්ටි සර්ච් එක මේ විශේෂයෙන්ම කන්වින්සින් ක්‍රියාවලියේදී? ප්‍රොපර්ටි එකක් ගන්න ඉස්සෙල්ලා කියන්නේ කොන්ට්‍රැක්ට් එක්ස්චේන්ජ් කරන්න ඉස්සෙල්ලා බයර්ගේ සොලිසිටර් අනිවාර්යයෙන්ම ප්‍රොපර්ටි සර්ච් එකක් කරන්න ඕනේ. මම එහෙම ප්‍රොපර්ටි සර්චස් කියලා කිව්වොත් ඇත්තටම අපි ප්‍රොපර්ටි එකක් ගන්නකොට බලන ප්‍රධාන සර්චස් 4ක් තියෙනවා. මම ඉක්මනින්ම ඔයාලට කියන්නම්. එකක් තමයි local authority search එක. ඒ කියන්නේ local authority එකෙන් තමයි මේ search එක ගන්න. ඒකම අපි ගන්නවා environmental search එක. ඒකම drainage and water අපි ඒ අමතරව chancellor repair search එකක් කරනවා. ඔය හතර ඉක්මනින්ම ගන්නවා. ඔය හතර ගත්තාම ඕක නැතුව property එකක් ගන්න එපා කියලා අනිවාර්යයෙන්ම මම කියන එක හේතුවක් තමයි local search එක. නැත්නම් local authority search එක නැත්නම් අපි ඒකට කියන official search එක. ඒ search එකේ තියෙනවා කවුන්සිල් එකේ රෙකෝඩ් මේ ප්‍රොපර්ටි එක සම්බන්ධයෙන්. ඒකේ තියෙනවා ප්‍රොපර්ටි එක කවුරු හරි කෙනෙක් එක්ස්ටෙන්ඩ් කරලා තියෙනවා ප්ලෑනින් පර්මිෂන් ගන්නේ නැතුව. එතකොට කවුන්සිල් එකට පුළුවන් ඒකේ තියෙනවා කල්පරිච්ඡේදයක්. කවුන්සිල් එකට පුළුවන් අයිතිකාරයා කවුද කියලා වැඩක් නැහැ. පස්සේ අයිතිකාරයාට විරුද්ධව ආරේ හොව ගමන් මෙන්න මේ ගාන ගිවන්න. ඒක නිසා මේ රිපෙයාර් වර්ක් එක එහෙම නැත්නම් මේ එක්ස්ටෙන්ෂන් එක කඩලා අයින් කරන්න කියලා කියන්න පුළුවන්. ඉතාමත් වැදගත්. ඒකම environmental search එකේ ගොඩක් දේවල් තියෙනවා කොහොමද මේ property එක සම්බන්ධයෙන් අහල පහල එනත property එක සම්බන්ධව flooding එතකොට contaminated වෙලාද property එක ඉතාමත් වැදගත්. එහෙම contaminated land එකක් තිබුණොත් lender කෙනෙක් සාමාන්‍ය mortgage එකක් දෙන්නත් කැමති වෙන්නේ නැහැ. ඒ සියලුම දේවල් මේ search දෙකෙන් එනවා. ඊට අමතරව මම ඔයාලට කිව්වා drainage and water. ඒක මොකද වෙලා තින්නේ ඒකේ තිබෙනවා ඒ ප්‍රොපර්ටි එක සම්බන්ධයෙන් water authority එක පුළුවන්ද water authority එක පුළුවන්ද මෙම ප්‍රොපර්ටි එකට ඇවිල්ලා access කරන්න. මොකද ඒගොල්ලෝගේ සමහර දේවල් තියෙනවා මේ ප්‍රොපර්ටි එකේ තියලා පොදු අවශ්‍යතාවයන් සඳහා වෙනවා. නමුත් ඒ වගේ තැනක් අපි දැනගෙන නැතුව අපි හිතනවා නෑ කිසිම ප්‍රශ්නයක් නෑ මේක අපේ සම්පූර්ණ freehold property එක. හැබැයි අපි වත්තේ අපි දන්නවා මෙතන extend කරන්න පුළුවන් කියලා තමයි ගන්නෙ. හැබැයි අපි හිතන්නේ අර water search එකේ තියෙනවා මෙන්න මෙහෙම තියෙනවා මෙන්න මෙහෙම සිද්ධියක් තියෙනවා water company එකට පුළුවන් ඕන වෙලාවක access කරන්න. මොකද ඒගොල්ලෝගේ තියෙනවා මේ access කරන්න තැන. එතකොට එහෙම තිබුණාම එතන කවදාවත් ඔයාට එක්ස්ටෙන්ඩ් කරන්න ඔයාගේ ප්‍රොපර්ටි එක දෙන්නේ නැහැ. මොකද water authority එක ඔබ්ජෙක්ට් කරනවා. එහෙම වුණාම ඔයාට පස්සේ හිතෙන්න පුළුවන් ඇයි මම ප්‍රොපර්ටි එක මේ මෙච්චර ගත්තේ මට ඇත්තටම මේක දැන් වැදගත්කමක් නැහැ නේ කියලා. ඒ නිසා තමයි මේ කියපු ප්‍රොපර්ටි සර්චස් තුන ඉතාමත්ම වැදගත්. වැදගත් කාරණයක් අපි කතා කරා සාකච්ඡා කරා. ඒ තමයි exchange of contracts ගැන. ඔබ දිගින් දිගට මේ ගැන කතා කරා. ඇයි මේ exchange of contract මේ ක්‍රියාවලියේදී බොහොම වැදගත් සංදිස්ථානයක් වෙන්නේ? ස්ටෙප්ස් ගැන කිව්වහම ඉතාමත්ම වැදගත්ම අවස්ථාව තමයි exchange of contract.
ඒ මොකද වෙන්නේ? දැන් ඔයාලට උදාහරණයක් කිව්වොත් ඔයා බැංකුවකින් ලෝන් එකක් ගන්නවා. එක්කෝ ඔයා මොකක් හරි ෂොප් එකකට ගිහිල්ලා මිල අධික වටිනාකමක් ඇති භාණ්ඩයක් ගන්නවා. ඒ ගන්නකොට ඔයා ඇග්‍රීමන්ට් එකක් සයින් කරනවා. ඒ ඇග්‍රීමන්ට් එක සයින් කරනකොට ඔයා ඇග්‍රීමන්ට් එක සයින් කරාට පස්සේ ඔයාට පුළුවන් ද කිසි දෙයක් වෙනස් කරන්න? බෑ. ඒ වගේ තමයි ප්‍රොපර්ටි එකක් ගන්නකොට එක්ස්චේන්ජ් කොන්ට්‍රැක්ට් එක්ස්චේන්ජ් කරාට පස්සේ පාටි දෙකම බයයි සෙලයි දෙන්නම බයින්ඩින්. ඊට පස්සේ මොකුත් ඔයාගේ සොලිසිටර්ට ප්‍රශ්න අහන්න බෑ ප්‍රොපර්ටි එක සම්බන්ධයෙන්. එහෙම වෙලාවට පස්සේ දැනගන්නවා මට මේ ප්‍රොපර්ටි එක හරියන්නේ නැහැ. මම දැනගන්නවා මේ ප්‍රොපර්ටි එකේ මෙන්න මෙහෙම ගැටලුවක් තියෙනවා. එක්ස්චේන්ජ් කරාට පස්සේ buyer binding contract. ඒ නිසා යාට කිසිම දෙයක් කරන්න බෑ. යා අර contract එකේ කියපු විදියට සාමාන්‍ය contract එක අපි exchange කරනකොට completion date එක දානවා. එදාට complete කරන්න ඕනේ. whether ඔයා කැමති වුණත් නැති වුණත් property එකට ඔයා කරන්න ඕනේ. මොකද exchange කරන්න ඉස්සෙල්ලා තමයි ඕනම ප්‍රශ්නයක් ඔයා දැන. ඒකයි මම කිව්වේ හරි solicitor කෙනෙක් ළඟට ගිහිල්ලා searches ටික හරියට කරලා mortgage එක හරියට තියෙනවද කියලා බලලා ඒක මම හැමතිස්සම කියන දෙයක් තමයි. මොකද අපි solicitors ලා විදියට දන්නේ legal documents ගැන තමයි අපිට කතා කරන්න පුළුවන්. අපි property එක ඇතුළට ගිහිල්ලා බලලා නැහැ. ඒකම searches වලින් අපිට යම් කිසි ප්‍රමාණයක් property එක ගැන දෙනවා. නමුත් ඇත්තටම property එකේ අපි මම හැමතිස්සම කියනවා සමහර අයට environmental search එක කරාම ground stability කියලා issue එකක් තියෙනවා. ඒ කියන්නේ සමහර වෙලාවට ගෙවල් බහින වගේ දේවල් තියෙනවා. ඒව සමහර වෙලාවට සෙලර් කරන්නේ ඒ වගේ ප්‍රශ්න තියෙන තැනකට කබඩ් එකක් තියලා වහලා තියෙනවා. අපි හැමතිස්සම client කියනවා මේ එහෙම තැන් තියෙනවා නම් කබඩ් එකෙන් පිටිපස්සෙන් ගිහලා බලන්න. මම දන්නවා ඒක solicitorගේ duty එකක් නෙමෙයි. නමුත් අපි එහෙම අපේ client ට උදව් කරන්න ඕනේ. මොකද හේතුව අපි දන්නවා client මේ ප්‍රශ්නේ ඇති වෙනවා. මොකද ඒගොල්ලෝ ගියට ආස කරා වැඩේ හරි solicitor documents බලුවා කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා තමයි අපි කියන්නේ ගිය ඇතුළේ විතරක් නෙමෙයි වත්තේත් ගිහලා සමහර වෙලාවට estate agents කැමති නැහැ. මම ඒ වෙලාවේ හැමතිස්සෙම කියන්නේ මගේ solicitor advice කරා තව සැරයක් ගෙදර ගිහිල්ලා බලන්න ඇතුළයි පිටයි කියලා. අපි කිව්වහම estate agent සාමාන්‍යයෙන් දන්නවා solicitor එහෙම advice එකක් දුන්නාම කරන්න ඕනේ කියලා. එතකොට විතර නැත්නම් estate agent ලා ගේ ගත්ත offer එක දුන්නාට පස්සේ accept කරාට පස්සේ එතනින් පැනලා යන හදනවා. ඉතින් අපිට කියන්න මේ කන්වින්සින් ක්‍රියාවලියේදී නිවසක් මිලදී ගන්න කෙනෙක්ට දරන්න වෙන වියදම් පිළිබඳව එතකොට නිවස මිලදී ගන්න කෙනාට සූදානම් වෙන්න පුළුවන් නේද? අතරම ඔයා mortgage එකක් application එකක් දානකොට mortgage advisor සමහර වෙලාවට fee එකක් ගනී. ඒක ගැන අපිට කියන්න බෑ. සමහර ගොඩක් mortgage advisors ලා free of charge application එක දාලා මොකද ඒගොල්ලන්ට බැංකුවෙන් දෙන්න නිසා ඒකේ cost එකක් යන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඊළඟට වෙන්නේ solicitorට ඇවිල්ලා solicitorගේ ආස්තුව ගෙවන්න ඕනේ. solicitor කියනවා අපි ඔයාගේ property එක සාමාන්‍යයෙන් අපි මෙතන අපේ unique solicitors ලාගේ charge කරන්නේ agreed fee නැත්නම් fixed fee එකක්. අපි roughly කියනවා මෙන්න මේක තමයි කියලා. අතරම ලොකු වෙනසක් නෙමෙයි චූටි වෙනසක්වත් වෙන වෙලාව හරිම අඩුයි. මේ legal fee එක සම්බන්ධයෙන්. එතකොට solicitorගේ ගාස්තුව ඔයා ගෙවන්න ඕනේ. ඒක මම ඉස්සෙල්ලා කතා කරා වගේ searches ආදරකට යනවා. සාමාන්‍යයෙන් මේ searches මේ residential searches මං හිතන්නේ වැඩිම වුණොත් යන්න පුළුවන් පවු 500යි. ඊට අඩුවෙන් තමයි යන්නේ. මේ standard fees ද? නෑ. ඒක depend වෙන්නේ ඔයාගේ property එකේ වටිනාකම. ඒකම property එක locate කරලා තියෙන council එක අනුව area එක අනුව සමහර වෙලාවට 180ට 200ට ගන්න පුළුවන්. search pack එකම. සමහර ඒවා 450යි 500යි වෙන්න පුළුවන්. එතකොට ඒ දෙක වෙනවා. ඒකම ඔයා ගෙවන්න ඕනේ solicitors ගෙවුවා මම කිව්වා searches කරන land registry වගේ property එක register කරන්න ගියාම land registry application fee එකක් ගෙවන්න ඕනේ. ඒක සාමාන්‍යයෙන් property price එක අනුව තමයි වෙනස් වෙන්නේ. අපි කියමු උදාහරණයක් ගත්තොත් ලක්ෂ 2,50,000යි 5,00,000යි අතර වුණොත් මේ දවස්වල online නැත්නම් අපි කියමු application එකක් දානවා ගොඩක් ලාට solicitors ලා එහෙම දාන්නේ electronic application. එතකොට වෙන්නේ සාමාන්‍යයෙන් pound 150 තමයි application එක. ඒක තමයි දැන් තියෙන P එක land registry. එතකොට ඔයද ඊට අමතරව ඔයා ගෙවන්න තියෙන්නේ සාමාන්‍යයෙන් ඔයාගේ property එකේ යම් issue ඇති වුණොත් අපි කියමු planning application එකක් නැතුව seller property එකක් හදලා ඒක හදලා ඉවරනට පස්සේ planning application විතරක් මදි. සමහර වෙලාවට planning application එක තියෙනවා. permission තියෙනවා. application එකේ planning permission එක තියෙනවා. ඊට පස්සේ ඒක හැදුවට පස්සේ ඒ plan එකට property එක හැදුවා කියලා තව ගන්න ඕනේ අපි ඒකට කියනවා building regulation completion certificate එකක් කියලා. එතකොට planning permission තුනක් මදි. ඒක building එක regulation certificate නැති වුණොත් අපි දන්නවා එතනත් issue එකක් තියෙනවා. ඒවා ඇත්තටම කිසිම බයගේ solicitor කියන්න බෑ documents ඇවිල්ලා අර initial inquiry වලට උත්තර ආවට එනකම්.
ඒ නිසා ඒ වගේ වෙලාවකට අපි උත්සාහ කරනවා අපේ බයව ඊට පස්සේ අනාගතේ විකුණන්නත් පහසු කරන්න අපි ඒකට ඉන්ෂුරන්ස් එකක් ගන්නවා ඉන්ඩෙම්නිටි ඉන්ෂුරන්ස් එක. හැබැයි ඒක one off payment එකක් හැමදාම ගෙවන්න නෑ. ඔයා දන්නවද අපි කරන දේ? අපි හැමතිස්සෙම කියනවා සෙලර්ගේ පැත්තට මෙහෙමයි මේක ඔයාලගේ ඉෂුව එකක්. ඒ නිසා අපි ගන්න ඉන්ෂුරන්ස් එක ඔයාලා හැබැයි අපිට ගෙවන්න ඕනේ. ඒක මම මගේ ක්ලයන්ට්ස්ලාට කියන දෙයක් තමයි කලබල වෙන්න එපා. වැඩි උමනාවක් පෙන්නොත් ඒගොල්ලෝ කියනවා අපි දෙන්නේ නැහැ කියලා. ඒ නිසා අපි ගොඩක් වෙලාවට කියන්නේ ඕගොල්ලෝ දෙන්න ඕනේ කියලා. එතකොට අපිට මේ සල්ලි ගන්න. එතකොට ඇත්තටම ඒක කොස්ට් එකක් වෙන්නේ අපි ගෙවුවත් අපිට අනිත් පැත්තෙන් මේ සල්ලි ප්‍රමාණය හම්බ මගේ ප්‍රශ්නය තමයි දැන් අපි සොලිසිටර් කෙනෙක් තෝරගන්නකොට දැන් සොලිසිටර්ස්ලා දෙන්නෙක් ළඟට තුන් දෙනෙක් ළඟට ගිහලා අපි කොටේෂන් එකක් ගත්තොත් ඕන්ගේ කොටේෂන්ස් වල ගාස්තු වෙනස්. මෙහෙම කොහොමද වෙන්නේ? ගාස්තු වෙනස් වෙන්නේ කොහොමද? එකම සේවාව ලබා දෙනකොට ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරොත්. ඔය ඒක හොඳ ප්‍රශ්නයක්. මොකද හේතුව වෙලා තියෙන්නේ අපි ප්‍රයිස් එකම හිතන්න එපයි කියලා මම හැමතිස්සම කියන කතාවක් තමයි ඔයාගේ ඉන්වෙස්ට්මන්ට් එක ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක්. අනිවාර්යයෙන්. දෙවෙනි එක තමයි ඔයා හිතන්න ඕනේ ප්‍රයිස් එක මේ 500 හරි 600 හරි 700 හරි අඩු ගානකට දෙන්නේ එයා ඇත්තටම අපිට අවශ්‍ය සර්විස් එක දෙනවද කියලා. ඒකම සර්විස් එක දුන්නත් මදි. මගේ ප්‍රොපර්ටි එක කිසි චෙක් කරන්නේ නැතුව සෙලර්ගේ පැත්තෙන් එවන හැම දෙයක්ම චෙක් කරන්නේ නැතුව පිළි අරගෙන එක්ස්චේන්ජ් කරලා කම්ප්ලීට් කරනවා. හැබැයි ඔයාට මොකද වෙන්නේ? ඔයා විකුණන්න යන දවසක ඔයාට ලොකුම ප්‍රශ්න එනවා. අනිවාර්යයෙන්ම. උදාහරණයක් වුත් සර්චස් උත් හරියට චෙක් කරලා නැහැ. කවුන්සිල් එකෙන් එවන ඔයා මේ කැලේ හදලා තින්නේ planning permission නැතුව. bill regulation completion certificate නැහැ. එතකොට මොකද වෙන්නේ? කවුන්සිල් එක ඇක්ෂන් ගන්නවා. ෆිනෑන්ෂියලි ස්ට්‍රගල් කරනවා අපේ ක්ලයන්ට්. අනිවාර්යයෙන්. එතකොට ඒ වගේ වෙලාවකට ඔයා හිතන්න අර අඩු ගාණක් දීලා සොලිසිටර් කෙනෙක් ළඟට යන එකද හරි? එහෙම නැත්නම් ක්වොලිටි සොලිසිටර් කෙනෙක් ළඟට ගිහලා එහෙම නැත්නම් ප්‍රයිස් එක පොඩි වෙනසක් තිබුණත් යන එකද හොඳ? මෑතකදී මගේ හිතවතෙක් මගේ මිතුරෙක් නිවසක් මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී බොහොම ගැටලුවකට මුහුණ දුන්නා. ඉතින් දැන් මේ ක්‍රියාවලිය මග නැවතිලා තියෙන්නේ. ගැටලුව තමයි ඔහු මිලදී ගැනීමට සූදානම් වුණ දේපල නිවස චේන් ප්‍රොපර්ටි එකට අදාළ නිවසක්. ඉතින් මට ඇත්තටම දැනගන්න ඕනේ දැන් මේ චේන් ප්‍රොපර්ටි එකක් කියන්නේ මොකක්ද? දැන් චේන් ප්‍රොපර්ටි එක අපි බ්‍රේක් කරන්නේ කොහොමද? නැත්නම් මේ ගැටලුවෙන් එළියට එන්නේ කොහොමද අපි නිවසක් මිලදී ගැනීමේදී? ඒක හොඳ ප්‍රශ්නයක් ඉෂානි. මොකද හේතුව වෙලා තියෙන්නේ සාමාන්‍යයෙන් චේන් ප්‍රීද එහෙම නැත්නම් චේන් එකක් තියෙන ප්‍රොපර්ටි එකක් කියලා දැනගෙන පළවෙනි අවස්ථාව තමයි ස්ටේට් ඒජන්ට් ඔෆර් එක දුන්නාට පස්සේ ස්ටේට් ඒජන්ට් කියනවා මේක චේන් ප්‍රීද නැද්ද කියලා. එහෙම ස්ටේට් ඒජන්ට්ලා කියලා සාමාන්‍ය සම්ප්‍රදායක් තිබුණත් සමහර ස්ටේට් ඒජන්ට්ලා කියන්නේ නැහැ. මේ අවස්ථාවේදී ඔහු කියලා නැහැ. කියලා නැහැ. එතකොට වෙන්නේ අපිට සෙලර්ගේ සොලිසිටර් කොන්ට්‍රැක්ට් පැක් එක එවනවා. ඒකේ තියෙනවා ෆෝම් එකක්. ඒක සෙලර් දෙන්න ඕනේ කම්ප්ලීට් කරලා සයින් කරලා අපිට වන්න ඕනේ. සෙලර්ගේ සොලිසිටර් හරහා. ඒකට කියන්නේ sellers property information form එක කියලා. ඒ form එකේ තියෙනවා ඔයාට purchase එකක් තියනවාද කියලා. එතකොට ඒ වෙලාවට අපි බයගේ සොලිසිටර් දැනගන්න ඕනේ ඒවා කියවන්න. මම ඒක හැමතිස්සෙම කිව්වේ මේ හැම ඩොකියුමන්ට්ම කියවන්න ඕනේ ලීගල් ඩොකියුමන්ට්. ජෙනරලි අතහැරලා දාන්න බෑ. එතකොට ඒකෙදි අපි අහන ප්‍රශ්නයක් තමයි සාමාන්‍යයෙන් අපි යුනික් සොලිසිටර්ස්ලා අහනවා අපිට ඔයාලට අපි දැක්කා මෙහෙම මේ ඩිපෙන්ඩන්ට් වෙනවා මේ සේල් ඔයාගේ සේල් එක. හැබැයි අපිට කියන්න පුළුවන්ද මොන ස්ටේජ් එකද දැන් තියෙන්නේ කියලා. අන්න එතෙන්දී තමයි සමහර වෙලාවට ක්ලයන්ට්ස්ලා දැනගන්නේ. අපි අහපු ප්‍රශ්නේ. ඒතකොට කියනවා ඉන්දික අපි මේ ස්ටේජ් එක නෑව නෑ කිව්වා. මම කිව්වා ප්‍රොපර්ටි ඉන්ෆර්මේෂන්ස් ප්‍රොපර්ටි එකේ ෆෝම් එකේ පැහැදිලිවම කියලා තියෙනවානේ. මොකද සෙලර්ට බොරුව එකක් කියවන්න බෑ. මොකද සෙලර් බයින්ඩින් මේවට. ඒ නිසා තමයි එතෙන්දී ප්‍රශ්නයක් ඇති වෙනවා. එතකොට ඒකම මම චේන් ප්‍රොපර්ටි එකක් කියලා කියන්නේ සෙලර් අපිට විකුණන අතරේ සෙලර් බයි කරනවා තව එකක්. සමහර වෙලාවට ඒ සෙලර්ගේ සෙලර් බයි කරන ප්‍රොපර්ටි එකේ සෙලර් සමහර වෙලාවට එයාට වෙන්න පුළුවන් ඒ වගේම චේන් එකක්. දැන් ওই වගේ අවස්ථාවදී සියලුම දෙනා එකම වෙලා හරියට ප්ලෑන් කරන්න ඕනේ තමන්ගේ එක්ස්චේන්ජ් කොන්ට්‍රැක්ට් එක. හැම සොලිසිටර්ම එකම වගේ වෙන්නේ නැහැ නේ. මිනිස්සු හැමෝම එක වගේ නෑනේ. සමහර අය ස්ලෝ, සමහර අය මේ ස්පීඩ් හොඳට වැඩ කරනවා. එතකොට අපි ඒක නිසා බය කෙනෙක් මුලින්ම දැනගන්න ඕන දෙයක් තමයි මේක. හැබැයි සමහර වෙලාවට මම යෝජනා කරලා තියෙනවා මේව. එහා පැත්තේ චේන් එකක් තිබෙනවා නම් මම හැමතිස්සම ක්ලයන්ට් එක කතා කරලා කියනවා රයිට් අපිට දන්න ඔයාලා මේක ඉක්මනින්ම කරන්න රෙඩි වෙන්නේ නැහැ. එහෙනම් ඔයාලට පුළුවන් ද ඔයාලා රෙන්ටඩ් ප්‍රොපර්ටි එකට ගිහිල්ලා ඔයාලගේ ප්‍රොපර්ටි එක අපිත් එක්ක එක්ස්චේන්ජ් කරලා ප්‍රොපර්ටි එක කම්ප්ලීට් කරන්න. සමහර වෙලාවට සමහර සෙලර්ස්ලා
ඒකට එකඟ වෙනවා. මොකද හේතුව එහෙම නැති වුණොත් මේ හොඳ බය කෙනෙක් අර සෙලර්ට නැති වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් කරන්නත් ඔයාගේ සොලිසිටර්ගෙන් තමයි ඇඩ්වයිස් කරන්නේ. මොකද සාමාන්‍යයෙන් ක්ලයන්ට්ස්ලා ඒව දන්නේ නැහැනේ. ඒක නිසායි මම කිව්වේ හොඳ සොලිසිටර් ගිහිල්ලා ප්‍රයිස් එක පවුන්ඩ් 200 300ක් වෙනස් වුණායි කියලා හිතන්නේ නැතුව තමන්ගේ ප්‍රොපර්ටි එක සතුටින් තමන්ට ඕන වෙලාවට ගන්න උත්සාහ කරන්න. මෝගේජ් ඔෆර් ස්ටේජ් එකේදී මේ පියවරේදී අපි දැනගන්න ඕන කාරණා මොනවද? ඒ වගේම මෝගේජ් ඔෆර් එක ඇක්සෙප්ට් කරන්න කලින් එක්ස්චේන්ජ් එකට යන්න කලින් අපි අනිවාර්යයෙන්ම දැනගත යුතු කාරණා මොනවද කියලා. සමහර වෙලාවට බයට වෙන්න පුළුවන් උපරිමය අවදානම වෙන්නේ මෙතෙන්දී. මොකද හේතුව ඔෆර් එකක් ආපු ගමන් අපි මුලින්ම බලන්න ඕනේ බයගේ සොලිසිටර් බයගේ සම්පූර්ණ නම හරිද කියලා. සමහර වෙලාවට බයගේ මත අපිට යැපෙන්න බෑ. මොකද බය සමහරලාට මිඩල් නේම් එක නැතුව හරි හාන් කියනවා. නමුත් අපි හරියට බලන්න ඕනේ සම්පූර්ණ නම තියනවා කියලා. ඒකම ප්‍රොපර්ටි ඇඩ්‍රස් එක හරියට ටැලි වෙනවද කියලා බලන්න ඕනේ. එහෙම නැතු වුණොත් ප්‍රශ්නේ අපිට රෙජිස්ටර් කරන්න ගියාම ලෙන්ඩර් මේ ලෑන්ඩ් රෙජිස්ටර් එක ඒකම ලෙන්ඩර් කැමති වෙන්නේ නැහැ මේ වැරදි ඇඩ්‍රස් එකක් රෙජිස්ටර් කරන්න. ඒ නිසා මේ දෙක ඉතාමත් වැදගත්. ඒකම තව බලන්න ඕනේ වැදගත්ම දේ තමයි ඔයාගේ මෝගේජ් ඔෆර් එක කවදද එක්ස්පයර් වෙන්නේ කියලා. මොකද එක්ස්චේන්ජ් කරන්න ඉස්සෙල්ලා බලන්න ඕනේ වැඩිම සාධකයක්. මොකද සාමාන්‍යයෙන් එක්ස්චේන්ජ් එකෙන් පස්සේ යම් අයිතිවාසිකම් තියෙනවා. ඒකම කම්ප්ලීෂන් එක දවසට යම් අයිතිවාසිකම්. ඔයාලා ඒ කියන්නේ බය කෙනෙක් දැනගන්න ඕනේ බයගේ සොලිසිටර් විශේෂයෙන් Tamanට වැලිඩ් මෝගේජ් එකක් තියෙනවද කියලා එක්ස්චේන්ජ් කරන්න ඉස්සෙල්ලා ඒකම කම්ප්ලීෂන් දවසටත් වෙනකොට ඊටත් වැඩි දවස් ගාණක් තියෙනවා. මම ඒක කතා කරන්නේ නැහැ ඔයාලට. මොකද හේතුව ඒක ලීගලි රික්වයර්මන්ට් එකක්. ඒ නිසා හොඳම දේ තමයි අඩුම තරමේ කම්ප්ලීෂන් එක දවසේ ඉඳන් මාසයක්වත් ඉස්සරහට වැලිඩ් මෝගේජ් ඔෆර් එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ එක්ස්චේන්ජ් ඊට ඉස්සෙල්ලා කරොත් ඒක ඇඩ්ජස්ට් කරගන්න ඕනේ ඊටත් වඩා වැඩි ප්‍රමාණයක්. ඒ නිසා ඉතාමත් වැදගත් වැලිඩ් මෝගේජ් ඔෆර් එකක් තියෙනවා. ඒක හරියට වැලිඩ් පාස්පෝර්ට් එකක් තියෙනවද කියලා ට්‍රැවල් කරන්න ගියා. හොඳයි. ඉතින් අවසාන වශයෙන් මේ කන්වින්සින් ක්‍රියාවලියේදී අවසාන පියවර හැටියට කම්ප්ලීෂන් ඩේ එකට අපි ආවහම ඉන්දික මහත්මයා මම දැනගන්න කැමති කම්ප්ලීෂන් ඩේ එකේදී නිවසක් ගන්න කෙනෙක් හැටියට මම දැනගන්න ඕන කාරණා මොනවද? ඇයි මේ කම්ප්ලීෂන් ඩේ එක වැදගත් වෙන්නේ? කොන්ට්‍රැක්ට් එක්ස්චේන්ජ් කරාට පස්සේ අපි බය කෙනෙක් බයින්ඩින් වුණා කොන්ට්‍රැක්ට් එකට අපිට කීස් දෙන්නේ නැහැ. අපිට ගිහිල්ලා ප්‍රොපර්ටි එකේ කිසිම දෙයක් කරන්න බෑ. කොන්ට්‍රැක්ට් එක සයින් කළා විතරයි. නමුත් කම්ප්ලීෂන් ඩේ එකේදී තමයි මොකද කොන්ට්‍රැක්ට් එක එක්ස්චේන්ජ් කරනකොට අපි ඒකේ දානවා කම්ප්ලීෂන් ඩේට් එක මෙන්න මේ දවස් තමයි කරන්න කියලා. එදාට තමයි බයට යතුරු හම්බෙන්නේ. ඒ යතුරු හම්බෙන්නේ ඉස්සෙල්ලා සොලිසිටර් කරන්න දෙයක් තියෙනවා බයගේ මෝගේජ් ෆන්ඩ්ස් අරගෙන ක්ලයන්ට්ගේ බැලන්ස් සල්ලි එනවනම් යාගින් අරගෙන ඊට පස්සේ එහා පැත්තේ සෙලර්ගේ සොලිසිටර්ට දෙන්න ඕනේ. ඒ දුන්නාට පස්සේ ඒගොල්ලෝ කියනවා අපිට සල්ලි හම්බුණා මේ මැටර් එක ෆෝමලි කම්ප්ලීටඩ් කියලා. ට්‍රාන්සැක්ෂන් එක කම්ප්ලීට්. ඔව්. එතකොට සෙලර්ගේ සොලිසිටර් එස්ටේට් ඒජන්ට් කියනවා කීස් රිලීස් කරන්න කියලා. මොකද සල්ලි හම්බෙලා තියෙන්නේ කියලා. අන්න ඒ වෙලාවේ ඉඳන් බය ඒ ප්‍රොපර්ටි එකේ අයිතිකාරයා ඊට පස්සේ යාට ඕන දෙයක් ඒ ප්‍රොපර්ටි එක සම්බන්ධයෙන් කරන්න පුළුවන්. ඒ නිසා තමයි මං හිතන්නේ අර බයගේ හાર્ඩ් වර්කින් වල හොඳම ෆෘට් එක ලැබෙන්නේ මේ කම්ප්ලීෂන් ඩේ. ඒක නිසා කම්ප්ලීෂන් ඩේට් කියන්නේ ඉතාමත් වටිනාකමක් තියෙන වචන කීපයක්. දැන් ඊළඟට අපි කතා කරන්නේ තවත් ඉතාම වැදගත් කාරණයක් ගැන. ඒ තමයි ෆ්‍රී හෝල් සහ ලීස් හෝල් ප්‍රොපර්ටිස්. ෆ්‍රී හෝල් සහ ලීස් හෝල් දේපල පිළිබඳව. ඉතින් මේ ගැන කතා කරන්න යුනික් සොලිසිටර්ස් ආයතනයේ තවත් විශේෂ කෙනෙක් මාත් එක්ක දැන් එකතු වෙලා ඉන්නවා. ඉතින් ඇය යුනික් සොලිසිටර්ස් ආයතනයේ අධ්‍යක්ෂකවරියක්, ඒ වගේම නීතිවේදියෙක්. ඔව්. ඉතින් අපිත් එක්ක දැන් එකතු වෙලා ඉන්නේ ඩිලානි අත්තනායක. අයිබෝවන්. අපි කැමතියි දැනගන්න ෆ්‍රී හෝල් සහ ලීස් හෝල් ප්‍රොපර්ටිස් වල මේ දේපල වල තියෙන වෙනස මොකක්ද? ඇයි කෙනෙක් මේ දේපල සඳහා මේ තීරණයට යන්නේ? ඔව් ශානි. ෆ්‍රී හෝල් ලීස් හෝල් ගත්තාම ප්‍රධානම වෙනස්කම තමයි ඔයා ෆ්‍රී හෝල් ප්‍රොපර්ටි එකක් මිලදී ගත්තොත් ඔයාට මේ ප්‍රොපර්ටි එකේ අයිතිය සදහටම හම්බ වෙනවා. ඔයා මේ ප්‍රොපර්ටි එක භුක්ති විඳිනවට කාටවත් ග්‍රවුන්ඩ් රෙන්ට් එකක් මුකුත් ගෙවන්න ඕන වෙන්නේ නැහැ. ඒ වගේම මේ ප්‍රොපර්ටිය ඔයා නඩත්තු කරගන්න ඕනේ. ලීස් හෝල් ප්‍රොපර්ටි එකක් ඔයා මිලදී ගත්තොත් ඒ අයිතිය ඔයාට ලැබෙන්නේ සීමිත කාලයකට ලීස් එකකින්.
එතකොට ඒ ලීස් එකේ පුළුවන් ඒක 99 අවුරුද්දක් වෙන්න පුළුවන් 125ක් හරි 999ක් වෙන්න පුළුවන්. ඔයා ඒ අයිතිය භුක්ති විඳිනවට ඔයා ලෑන්ඩ්ලෝඩ්ට ග්‍රවුන්ඩ් රෙන්ට් එකක් ගෙවන්න සිද්ධ වෙනවා. ඊට අමතරව මේ ප්‍රොපර්ටියේ කොමන් ඒරියාස් තිබ්බොත් ඒ ඒරියාස් නඩත්තු කරන්න ඔයා මැනේජ්මන්ට් කම්පැනියට හරි ලෑන්ඩ්ලෝඩ්ට හරි සර්විස් චාර්ජ් එකක් ගෙවන්න සිද්ධ වෙනවා. ෆ්‍රීහෝල්ඩ් ප්‍රොපර්ටි එකක් වුණොත් වාටේ අයිතිය සදහටම හම්බ වෙනවා. ලීස්හෝල්ඩ් ප්‍රොපර්ටි එකක් වුණොත් ඒක සීමිත කාලයකට. හැබැයි දැන් නීතියෙන් ඔයාට අවස්ථාව සැලසලා දීලා තියෙනවා මේ ලීස් එක ඉවර වෙන්න කිට්ටු වෙද්දි මේක එක්ස්ටෙන්ඩ් කරන්න. මට කියන්න දැන් ඇයි කෙනෙක් ෆ්‍රී හෝල් ප්‍රොපර්ටි එකකට නැතුව ලීස් හෝල් ප්‍රොපර්ටි එකට යන්න තීරණයක් ගන්නෙ? ඇත්තටම ඉෂානි මම හිතන්නේ ප්‍රධානම හේතුව ප්‍රොපර්ටි ප්‍රයිස් එක. ගොඩක් ලීස් හෝල් කියලා ගොඩක් අයට අපිට හම්බෙන ෆ්ලැට් නේ. එතකොට ඒ වගේ ප්‍රයිස් එක අඩුයි. ඉතින් ෆ්‍රී හෝල් ප්‍රොපර්ටි එකට යන්න අමාරු කට්ටිය ලීස් හෝල් ප්‍රොපර්ටි එකෙන් මේ ප්‍රොපර්ටි ලෙඩ එකට එන්ටර් වෙන්න උත්සාහ කරනවා. බොහොමත්ම ස්තුතියි ඩිලානි. මම හිතන්නේ ෆ්‍රී හෝල් සහ ලීස් හෝල් දේපළවල වෙනස ඊටාම සුපැහැදිලි දැන් අපිට. ඉතින් කොහොම වුණත් ඉදිරියේදී ඔබට ෆ්‍රී හෝල් සහ ලීස් හෝල් දේපළකට යන්න තීරණය ගන්න කලින් ඉතින් මේ ගැන හිතලා බලන්න. ඉතින් ඔබේ අවශ්‍යතාවය අනුව බදු ගිවිසුම අනුව ඒ කාලේ තීරණය වෙනවා. කොහොම වුණත් ඉතින් කාලය දීර්ඝ කර ගැනීමේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් නැවතත් ඔබට බොහොමත්ම ස්තුතියි අද අපිත් එක්ක එකතු වුණාට.